හායි ගයිස් ඉතින් ගොඩක් කාලෙකින් මම සෑහෙන්නම අවුරුද්දකට වගේ කාලෙකින් තමයි මේ බ්ලොග් එකක් දාන්න හිතුවේ. ඉතින් අද මම යන්න හදන්නේ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක බලන්න. මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ දෙන්නෙකුත් මාත් එක්ක එකතු වෙනවා. ඉතින් ඇත්තටම අපි ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක ගැන පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා ස්පෝර්ට් ටුවරිසම් යටතේ. ඉතින් ඒකට විස්තර හොයන්න තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් විස්තර හොයලා බලද්දි ලෝඩ්ස් ග්‍රවුන්ඩ් තුනක් අපිට පෙන්නුම් කරනවා. ඉතින් අද අපි යන්න හදන්නේ ඒක ලොකේෂන්ස් බලන්න කොහොමද ලෝඩ්ස් ග්‍රවුන්ඩ් තුන තැන් තුනක තියෙන්නේ කියලා. ඒ කියන්නේ ස්ටාර්ට් කරපු ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක ඊට පස්සේ ආයි දෙවෙනියට එකක් තියෙනවා. ඒත් එක්කම අද වෙනකන් තියෙන ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඉතින් මේ විදිහට මම වීඩියෝස් තුනකින් මේකත් එකතු වීඩියෝස් හතරක්. ඒ වීඩියෝස් හතරකින් ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක පිළිබඳ ඉතිහාසය පිළිබඳව මම ඔයාලත් එක්ක බෙදා හදාගෙන තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මාත් එක්ක රැඳෙලින් අපි අපේ ගමන පටන් ගමු. ඉතින් ඉර හොඳට පාරලා තියෙන දවසක්. ඉතින් දැන් ස්ප්‍රින්ට් එකේ මුල් දවස් ටික යන්නේ. තාම ටිකක් චීතර තියෙනවා කී දවස් ටිකකට වඩා. ඒ වුණාට දැන් ටික UK වල ලස්සනම කාලේ උදා වෙන ගමක් තියෙනවා. ඉර පායන මල් පිපිදෙන පරණම ග්‍රවුන්ඩ් එකකින් බදාගෙන බලමු ග්‍රවුන්ඩ් එක මොන වගේ එකක් වෙයිද කියලා. මේ තියෙන එකේ රිවිව් එක. ඒ බලමු ඇතුළට ගිහිල්ලා මොන වගේ view එකකට තියෙන්නේ කියලා. ඇතුළට ලොකු මං හිතන්නේ ටිකට් එක පවුම් 23ක් විතර වෙනවා ටුවර් එකකට. අද ඇතුළට යනවද නැත්නම් මං අර කිව්ව විදිහට දෙවෙනි තුන්වෙනි කොටසේදී ඇතුළට යනවා. දැන් මං මේ ඉන්නේ ප්‍රසන්ට් ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක ගාව. බලමු. ඉතින් රිසර්ච් එක නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න තියෙන්නේ මේ තව යාළුවෝ දෙන්නෙක් එක්ක. ඉතින් මේක ගෲප් වර්ක් එකක්. ඉතින් මගේ එක යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කො මාත් එක්ක අද ග්‍රවුන්ඩ් එකේ කොටසක්. ඒ කියන්නේ ඇත්තටම අපි ඉස්සරහට දාන්නකොට පාක් එකේ ගියා ඉන්නවා කිව්වා. ට්‍රේන් ස්ටේෂන් එක ගාව තමයි ඒ කාලේ මුලින්ම තිබ්බ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක පිහිටලා තියවලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් තව ටිකක් දුරට ගියාම තමයි දෙවෙනි ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක නැත්තම් දෙවෙනියට පැවතුන ස්ථානයේ තියෙන්නේ. ඉතින් අද මේ වෙනකොට ඒක ලොකු ස්ටේෂන් එකක් අන්ඩර්ග්‍රවුන්ඩ්. ඒ වගේම ඕවර්ග්‍රවුන්ඩ් කියන ට්‍රේන්ස් ජාති දෙකම මේ ස්ටේෂන් එකේදී අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම අවුට් ඔෆ් ලන්ඩන් ගොඩාක් ට්‍රේන්ස් මේ ස්ටේෂන් එකෙන් ලන්ඩන් ඉඳන් එළියට යනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් ට්‍රේන්ස් උත් තියෙනවා. ඉතින් අපේ ලෝඩ්ස් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට අදාළ ක්‍රිකට් ක්ලබ් එකද මාරිබෝන් ක්‍රිකට් ක්ලබ් එකේ නම්මයි මාරිබෝන් ස්ටේෂන් කියලා මෙතන තියෙන්නේ. ඉතින් එහෙම තමයි විස්තර. ඉතින් ඇත්තටම දැන් කියනවා මේක ට්‍රේන් ස්ටේෂන් එකක් සහ මේ ට්‍රේන් ස්ටේෂන් එකට 200 years විතර පරණ ට්‍රේන් ස්ටේෂන් එකක් කියලා තමයි අපිට රිසෝසස් වලින් දැනගන්න පුළුවන් උනේ. So the founder of the Lords of the Thomas Lord 1987 තමයි මේක මුලින්ම MCC ෆවුන්ඩේෂන් එකට හඳුන්වලා දීලා අද ලෝඩ්ස් දෙවෙනි ග්‍රවුන්ඩ් එකේ තියෙන තත්ත්වය තමයි මේ. ඉතින් ග්‍රවුන්ඩ් එකක් තිබ්බා කියලාවත් ඉතින් මේ වගේ තැනක ග්‍රවුන්ඩ් එකක් තිබ්බා කියලාවත් පේන්න කිසිම දෙයක් නෑ. අපිට සනාථ කරගන්න තියෙන ඔන්න සෝස් ටික විතරයි. ඉතින් ඒත් එක්කම data ගොඩක් තියෙනවා. ගොඩක් සිවිලයිස් වෙලා තියෙනවා. නගර බද වෙලා තියෙනවා ගොඩක්. ඉතින් අපිට හොටෙල්ස් පබ්ස් වගේ දේවල් වටපිටාවෙන් බලගන්න කොස්තා
ටී කොෆි වගේ තැන් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් එන්ටර් ගන්න පුළුවන්. අපි අනිත් දවසක එන්ටර් වෙමු. මොකද අද එතන ඒක වැඩ රාජකාරී සිද්ධ වෙන හින්දා අපි ඉතාමත් ඉක්මනට තවත් දවසක ඉතින් මම මේ වැඩි විස්තරත් එක්ක තවත් ලස්සන වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒකින්ද මේ අමාත් එක්ක රැඳිලා මින් ඉතින් අපි යමු අපේ තුන්වෙනි ග්‍රවුන්ඩ් එකත් බලන්න. අතන වර්තමානයේ අද තියෙන ග්‍රවුන්ඩ් එක බලන්න. මේ තියෙන්නේ ලෝස් ග්‍රවුන්ඩ් එකට යන වටර් රවුන්ඩ් දිපසන් ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් එතනට ගියාම ග්‍රවුන්ඩ් එක පේනවා. So I'm doing it, man. When I go, I will upload it. වෙන්න ටිකට් එක පවුම් 26ක් වෙනවා. ඉතින් ලෝස් ග්‍රවුන්ඩ් එකේ ඉතිහාසය හොයාගෙන යන ගමනේදී අනිවාර්යෙන් ග්‍රවුන්ඩ් එක ඇතුළට යන්න ඕනේ. සහ ඉතින් මම ග්‍රවුන්ඩ් එක ඇතුළට යනවා. ඉතින් හැබැයි අද නෙවෙයි පෙරත් දවසක මම අනිවාර්යෙන් මොකද බුක් කරලා එන්න ඕනේ. ඒ ඇත්තටම ඉන්ටර්නෙට් එකේ මම දැක්ක බුක් කරලා එන්න ඕනේ කියලා. ඒත් මම හිතුවා මෙතනදී අපිට අපේ ස්ටුඩන්ට් ID එකෙන් ඇතුළට යන්න chance එකක් දී කියලා. ඉතින් try කරනවා. ඉතින් මේ හොටෙල් වලට මම ප්ලේයර්ස්ලා ආවම නවතිනවා. ගාඩ් තමයි විස්තර කිව්වේ. ඉතින් එතනම ග්‍රවුන්ඩ් එක ඉස්සරහට වදිනේ. ඉතින් ඒගොල්ලන්ට ග්‍රවුන්ඩ් එක ක්‍රොස් කරලා ඒකට ඒගොල්ලන්ගේ වැඩේට ගන්න පුළුවන්. හරි අපි ග්‍රවුන්ඩ් එක වටේ පොඩි ගමක් ගිහින් ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක කියන්නේ ෆස්ට් මේ එන්ට්‍රන්ස් එක නැත්තම් මේන් එන්ට්‍රන්ස් එක තමයි මේ මීට එහාගේ එන්ට්‍රන්ස් තියෙන. ඉතින් මේත් එක්ක මේ පැත්තේ හෝටල්ස් තියෙනවා. ඒක ලන්ඩන් විව් හොටල්. මේ හොටල් එකේ අනිවාර්යෙන් උඩට අපිට ග්‍රවුන්ඩ් එක බලා ගන්න. So ලන්ඩන් විව් 2 තියෙනවා මෙතන. So it means yeah. And there is someone's photo over there. අනිවාර්යෙන් බලමු කාගෙද කියලා. අනිවාර්යෙන් women's cricket ආරම්භයේ නිර්මාතෘවරයා තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නේ ඉතින් අපි ක්‍රිකට් වල ගෙදරට. එතනම කියනවා ඉතින් ක්‍රිකට් වල මහා ගෙදර තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ඉන්නේ ලයිට්ස් එක හොඳට තියෙනවා. ඉතින් අපි බලමු ක්‍රිකට් වල අපි ලෝඩ්ස් කියන ග්‍රවුන්ඩ් එක. ඉතින් මේක නෙමෙයි අර මුලින් කිව්වා වගේ මුලින් ඉඳන්ම තිබ්බ ග්‍රවුන්ඩ් එක නෙවෙයි. ඉතින් ග්‍රවුන්ඩ් එක කොටස් තුනකට කඩලා තමයි තියෙන්නේ. මේ ඉන්නේ අදටත් අපි ලෝඩ්ස් විදියට දකින්න නැත්තම් ලෝඩ්ස් වල මහා ගෙදර නැත්තම් අපි බලන ක්‍රිකට් වල මහා ගෙදර. ඉතින් අනිත් ලස්සනයි මේ දවස්වල මේ ඇතුළට යන්න විදියක් නැහැ. මොකද වුමන්ස් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක යනවා. ඉතින් ඒකට බිල්ඩ් අප් වෙන එක මම තමයි තියෙන්නේ. බට් ඩබල් සතින් නම් අපිට ඇතුළට යන්න පුළුවන්. ඉතින් අපි හිමීට ෆස්ට් ග්‍රවුන්ඩ් එකේ විස්තරයි, සෙකන්ඩ් ග්‍රවුන්ඩ් එකේ විස්තරයි, තර්ඩ් ග්‍රවුන්ඩ් එකේ විස්තරයි එක්ක අනිවාර්යෙන් මම ඉස්සෙල්ලා මතක් කළා වගේ වීඩියෝස් වලින් හම්බෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපි මේක බලාගෙන පුළුවන්. ඒත් එක්කම ඉතින් මේ ඇතුලේ ඉච්ච ගොඩක් දේවල් මේ වටේ දැන් ග්‍රවුන්ඩ් එක වටේට මේවා කරලා තියෙනවා. මේක ඇතුලේ ලොකු මියුසියම් එකක් තියෙනවා. ඉතින් මේ මියුසියම් එකේ ශ්‍රී ලංකන් ප්ලේයර්ස් වගේ ගොඩක් දේවල් හිටන් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඉතින් ෆියු විකට්ස් ඉන්නවා. ඒ වගේ මියුසියම් එක ඕස්ට්‍රේලියානු ලෙජෙන්ඩරි ප්ලේයර් ඒ වගේම ජොස් බට්ලර් මම වර්තමානයේ නියමිත කණ්ඩායමේ ජොස් බට්ලර් ඉතින් මේ දින්නේ ඒගොල්ලෝ අයන නැහැ මම අයනික්ම ඒගොල්ලෝ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක ජයග්‍රහණය කරපු ආකාරය තමයි මේ තියෙන්නේ 2019 තුල. ඒ අනිවාර්යෙන් මෙහෙම ඉදිරියට යනකොට ලංකාවේ ප්ලේයර්ස් ලගේ දෝරුත් නැති ඉතින් තාම අපිට ඇතුළට යන්න බැරි හින්දා අදට ඒ වගේම ඩොන් බ්‍රැඩ්මන් මම හිතන්නේ ලෙජෙන්ඩරි ප්ලේයර් කෙනෙක්. අවරේජ් එක 99 තමයි ක්‍රිකට් සමුගත්තු. ඉතින් මේ විදිහට එන්න වගේම ඇන්ඩර්සන් ඉන්න පී ග්‍රවුන්ඩ් එක ඇතුළට යමු. වෙන දවසක ටිකට් දාලා
masih ini istilah පළවෙනි ස්ටේඩියම් එක කොහෙද තිබ්බේ අවුරුදු 3 වගේ කාලයක් තමයි අපි ඉස්සර ගන්න පුළුවන් ඒ just really ඉතින් සෙකන්ඩ් ස්ටේඩියම් එකට ගියා ඉතින් ඊළඟට තුන්වෙනි ස්ටේඩියම් එකට ගත්තා වර්තමානයේ අපි කතා කරන ස්ටේඩියම් එකට ගියා ඉතින් ස්ටේඩියම් එකට අපි දැන් දවසක් දාගත්තා තාත්තත් එක්ක කතා කරලා ඒ වගේ අපේ පළවෙනි ස්ටේඩියම් එකට යන්න දවසක් සහ ටිකට් එකක් බුක් කරා. ඉතින් අනිවාර්යෙන් ඒ වීඩියෝස් එක්ක අනිවාර්යෙන් මම ඔයාලත් එක්ක එකතු වෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මත් එක්ක. අපි ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එකේ ඉතිහාසයේ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එකේ වගේ ඉතිහාසයේ අපේ ඉතිහාසයේ හොඳයි. මම ආවේ මේ බස් ස්ටේෂන් එකේ බස් එකේ එන්ටුවා මට යන්න තියෙනවා ඉතින් ස්ටේෂන් එකේ ගෙදර යන්න තවටත් ගෙදර එන්න ළඟයි මම තව ගෙදරට යන්න තියෙන ටික දුරයි ඉතින් මේ විදිහට තමයි ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එකේ එපිසෝඩ්ස් පළවෙනි එපිසෝඩ් එක ඉවරුනේ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් හිස්ටරි වල අපි දෙවෙනි එපිසෝඩ් එකේ අනිවාර්යෙන් හම්බෙමු. ඉතින් අපි දෙවෙනි එපිසෝඩ් එකේදී යන්න හිතන් ඉන්නවා ලෝඩ්ස් පළවෙනි ග්‍රවුන්ඩ් එකේ විස්තර හොයාගෙන ඒ වගේම අද අපි ගිය තැනේ වැඩි විස්තර හොයාගෙන අද කොහොමද ඒක තියෙන්නේ එතන වගේ චේන්ජස් වෙලා තියෙන්නේ සහ ඒ දේවල් හොයාගෙන ඉතින් සහ අන්තිම එපිසෝඩ් එකේ අපි ලෝඩ්ස් ග්‍රවුන්ඩ් ප්‍රසන්ට් ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන මියුසියම් එක ඒ වගේ දේවල් ගොඩක් එක්ස්පෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේම ලස්සන එපිසෝඩ් එකකින් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් එතකන් ඔයාලට ජය වේවා.